මේ තරුණ කාලය කියන්නේ බොහොම පුංචි කාලයක් තියෙනවා. ඔය කාලේ ගංජා ගහලා සිගරට් අරක්කු බීලා පෙති ගහලා ඉස් ගහලා මොකක් කර වුණාම කවුද ඉන්නේ? මිනිස්සුන්ට මේක තේරෙන්නේ නැහැ. මම මේ ඕන තරම් බන්ධනාගාරවල බණවලට යනවා. පොලිස් ඕවයිසි මහත්තුරු කියන හාමුදුරුවනේ හැමදාම අපදෙන්න එන්නේ කවුද? එක්ක අම්මා නැත්තම් තාත්තා නැත්තම් බිරිඳ ඔච්චරයි. එනකොට අහුවෙලා තියෙන්නේ යාළුවොත් එක්ක ඉන්නකොට. එක්ක අම්මා එක්ක තාත්තා එක්ක බිරිඳ. කොල්ලෙක් කියනවා මට මාතරි මාතර ගිය මාසේ ආව බන්ධනාගාරයට. හාමුදුරුවනේ පව් හොඳ දඩබ්බර කොල්ලෝ මේක පෙරලන්න පුළුවන් ඒව. මේ අම්මා ආවට පස්සේ අම්මගෙන් ඇහවලු නඩු වාරයට සල්ලි කොහොමද කියලා. අම්මා කිව්වලු කරාම්පුතේ උගස් තියන්න ගියා. උගස් තිබ්බාම හම්බෙන ගාන මදි හින්දා සින්නට වික්ක කිව්වලු. කොල්ලා කියනවා හාමුදුරුවනේ එළියට ගිහින් කියන්න පිං සිද්ධ වෙයි. තරුණයන්ට කියන්නලු අම්මා තාත්තා එක්ක බත් ටිකක් කාලා ගෙදර බුදිය ගන්න තියෙන වෙලාව එක එක එක්ක ගිහිල්ලා නැති වෙන්න එපාලු. අම්මා තාත්තා එක්ක බත් ටිකක් කාලා ගෙදර බුදිය ගන්න තියෙන වෙලාව මොකද අන්තිමේට මොකක් කරු